අද මම ඔයගලන්ට පෙන්නන්නේ UK වල තියෙන බෝට්ටු ගෙවල් ගැන. මේ බෝට්ටු වගේ තිබුණාට මේවා ඇත්තටම ගෙවල්. මේවා ඇතුලේ සාමාන්‍ය බාත්රූම් එකේ ඉඳලා හැම කිචන් එකේ ඉඳලා හැමදේම මේ ගෙවල් ඇතුලේ තියෙනවා. සාමාන්‍ය මේ වගේ තැනක නවත්තලා තියන්න පුළුවන් සති 2යි වැඩිම වුණොත් ඊට පස්සේ මෙතන ඉඳන් තව තැනකට මාරු වෙන්න ඕනේ. ඉතින් ගොඩක් අය කරන්නේ මේ වගේ ගෙවල් වල ජීවත් වෙන අය මේ වගේ තැනක නවත්තලා ඊට පස්සේ ඒගොල්ලෝ මේ හරිය ජොබ් කරන අය ඇත්තේ. ඉතින් ඒගොල්ලෝ කරන්නේ මෙතෙන්ටින් පාක් කරලා සති 2ක් විතර මෙතන ඉඳලා ඊට පස්සේ මෙතන ඉඳන් ජොබ් එකට යනවා. ඊට පස්සේ තව මේ වගේම තැන් තියෙනවා මේ. ඉතින් ඒ ළඟ තැන්වල සති දෙකෙන් දෙකට නවත්ත ඒගොල්ලෝ ජොබ් වලට යනවා. ඉතින් මේවා ඇතුලේ ඇත්තටම හැම පහසුකම්ම වගේ තියෙනවා. හීටින් තියෙනවා, වතුර තියෙනවා, නාන්න පුළුවන්. උයාගෙන කරගෙන කන්න පුළුවන්. මේ බෝට් එක න ටිකක් ලොකු බෝට් එකක්. ඔයාලට පේනවද? ඉතින් මේ වගේ මේ හැම එකම වගේ හොඳට හදලා තියෙන ඇතුලේ එහෙම හරි ලස්සනයි. ඔය සමහර ඒවා සාමාන්‍ය කපල්ස් වගේ තමයි ගොඩක් ඉන්නේ. සමහර ඉතින් ඔය උගලන් පේන සන්රූෆ් එහෙම තියෙනවා. සෝරි මේ සෝලර් පැනල් එහෙමත් තියෙනවා ඒවා. ඉතින් ඒගොල්ලන්ට ඉලෙක්ට්‍රිසිටි ඒවා ඔක්කොම තියෙනවා මේවා. ඉස්සර මං වැඩ කරපු තැනක එක්කෙනෙකුත් ඔය වගේ බෝට් එකක ජීවත් වුණා. ඉතින් එයා හැමදාම බෝට් එක පාක් කරලා ළඟ තැනක බයික් එකෙන් තමයි වැඩට එන්නේ. ඒකට එයාගේ ප්‍රවාහන වේගම සෑහෙන අඩුයි. ඒ වගේම මේ මොනවාද ඇපාර්ට්මන්ට් වලට ගෙවන්න තියෙන මුදලත් ගොඩක් ඉතුරු වෙනවා. මොකද එයා බෝට් එක ගත්තම හිතන්නේ බෝට් එකට පවුන් 40000ක් විතර වගේ තමයි වියදම් උනේ. ඉතින් මේකෙන් හැමතැනම යන්නත් පුළුවන්. ජොබ් එක මාරු වෙනවා නම් ජොබ් එක මාරු වෙන තැනට අරන් යන්නත් පුළුවන්. ඉතින් මේක ඇත්තටම මිනිස්සුන්ට හොඳ සංකල්පයක්. ඉතින් මේ ගොඩක් අය තියෙනවා. මොකද ගොඩක් අයට ගයක් ෆෝඩ් කරන්න විදිහක් නැහැ. ගොඩක් ගණන් ගෙවල්. ඉතින් ගොඩක් අය කරන්නේ මේ වගේ ඔප්ෂන් එකකට යන්නේ. ඒක ඉතින් බලන්න දැන් මෙතනම තියෙනවා සමහර. මෙතන කීයක් තියෙනවද බලන්න දැන්. මේ දෙක ගහලා තියෙන. මෙතන දෙක ගහලා තියෙන දැන්. අර එහා පැත්තෙත් තියෙනවා, මේ පැත්තෙත් තියෙනවා. මේ ඔක්කොම ගෙවල් ඉතින් වෙනවනේ. ඒකත් මාරු. මෙතන 3ක් ගහලා ඉඩ නැතුව. ඒතර අරකේ මේකට ඇවිල්ලා මේකෙන් එළියට තමයි එන්න වෙන්නේ. අන්න තමයි මේ ගෙවල් ප්‍රශ්නෙට උත්තරයක් දීලා තියෙන්නේ. අර ඉතින් දැන් මෙහි තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් මෙහි අර වඩදිය බාදිය තියෙනවනේ. ඉතින් ඒක නිසා මෙහි වතුර හරි ඒ කියන්නේ එක වෙලාවකට විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේවා ගේට්ස් දාලා වහලා තියෙන්නේ. මම ඔයගලන්ට ඒ වගේ ගේට් එකක් පෙන්නන්න. ඔයගලන්ට පේනවනේ දැන් මේ හරිය මාර විතර උසට වතුර තියෙනවනේ. ඉතින් මේක දැන් මෙන්න මේ ගේට් එකෙන් තමයි නවත්තලා තියෙන්නේ. පේනවද? මේ ගේට් එකෙන් නවත්තලා තියෙන්නේ. ඉතින් දැන් බෝට් එකට යන්න ඕන නම් ඒගොල්ලෝ කරන්නේ මේ ගේට් එක අරිනවා. මේ ගේට් එක ඇරුවාම මේක පිරෙනවා, වතුර පිරෙනවානේ. එතකොට බෝට් එක මේකට දානවා. මේකට දාලා අතන තව ගේට් එකක් තියෙනවා. ඊට පස්සේ අර ගේට් ඒ කියන්නේ මේක පිරුණාම මේ ගේට් එක පිරුණාම මේක වහනවා. මේක වහලා අර ගේට් එක අරිනවා. එතකොට බෝට් එක තියෙන්නේ ඇතුලේ. අර ගේට් එක ඇරියාම එතනින් ගිය හැකියි. දැන් මේ මෙතන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ අර එහා පැත්තේ තියෙන්නේ. ඒගොල්ලෝ බලන් ඉන්නේ අර මේ අරක පිරෙනකන්. ඒක පිරුණාම ඒගොල්ලෝ එතනින් එහෙම යනවා. ඉතින් ඒක එහෙම තමයි මේගොල්ලෝ මේ වතුර නැති වෙලාවටත් මේවා කැනල් එක පාවිච්චි කරන්නේ. ඔපේන දැන් අරක බෝට් එකක් ගියා මෙතනින්ද ඒ ගේට්ටුව වැහෙනවා. අරක මෙයා තමයි වහන්නේ.